දවසක් ඉතින් යාළුවනේ ඔයාලා හැමදෙනාම අදත් මේ එකතු වෙලා ඉන්නේ travel with villa YouTube channel එකත් සමග. ඔයාලා මේ දකින්නේ මම කලින් දාපු වීඩියෝ වල තුන්වෙනි කොටස. ඔයාලා අනිත් කොටස් ටික බැලුවේ නැත්නම් ඉක්මනින් ගිහිල්ලා බලලා එන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මේ පන්සල පිහිටලා තියෙන්නේ කොහෙද කියලා? මේ පන්සල පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෙල්ලිකුளම ගමේ. මේ පන්සලට කියන්නේ පිරිමි 500 පන්සල කියලා. යාළුවනේ මේ පන්සලේ ඉතින් පිරිමි 500ක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මේ වීඩියෝ පොඩ්ඩක් හිමීට තමා කරගෙන යන්නේ. ඉතින් යාළුවනේ මේ පන්සල පිහිටලා තියෙන තැන මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් අනුරාධපුරේ යන වෙලාවක අවිල්ලා බලන්න. අනුරාධපුරේ ඉඳලා ඉතින් කිලෝමීටර් 14ක වගේ දුරකින් තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ පන්සලේ ගල් ගුහාවක් වෙනම හදලා තියෙනවා. ඉතින් ගල් ගුහාව හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්. ඒත් ඒ ගල් ගුහාව ඇතුළ මාරම ලස්සනයි යාළුවනේ. ඉතින් ඔයාලා මේ දකින්නේ ගල් ගුහාවට යන මාර්ගයේ උඩින් පේන විදිය. ඉතින් යාළුවනේ ඔයාලත් මේ පන්සලට එන වෙලාවක අවිල්ලම් බලන්න. ඔයාලට ඉතින් යාළුවනේ මම ආයෙත් සැරයක් කියන්නේ ඔයාලට ඔයාලා අපේ කලින් වීඩියෝ දෙක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ දෙකත් බලලා එන්න මුලින් ඉඳලා පළවෙනි වීඩියෝ එකකින් තමයි බලන්න මාරම ලස්සනක් තියෙන ඉතින් යාළුවනේ ඔයාලා අනුරාධපුරේ ට්‍රිප් එකක් වගේ එනවා නම් අවිල්ලා බලන්න වටින තැනක් මේක. ඉතින් ඔයාලට මේක හොයාගන්න අමාරුත් නෑ. අනුරාධපුරේ ඉඳලා තන්ත්‍රිමල යන මාර්ගයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ පන්සල ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. පන්සල පටන් ගන්න තැන ඉඳලා පන්සල ඉවරනකම් ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලට ගොඩක් වටින දේවලුත් මේ පන්සලෙන් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ සෝබාදහම අතිනුත් මාරම ලස්සනක් තියෙන්නේ මේ තැන. යාළුවනේ ඔයාලා දුර පළාතක ඉඳන් එනවා නම් ඔයාලට වාහන නවත්ත ගන්න පන්සල ඉස්සරහින්ම වෙනම නොමිලේ රථකාලකුත් හදලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ තවත් නරඹන්න travel with villa YouTube channel එක subscribe කරලා all button එක click කරලා like එකක් දාලා තියාගන්න. යාළුවනේ ඔයාලා අදට අපිත් එක්ක රැඳී හිටියට බොහොම ස්තුතියි. අපි මේ වීඩියෝ එකේ ඊළඟ කොටසින් නැවතත් අලුත් දවසක අපි හමු වෙමු. අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.